එක. SL Green Tree අපි අලුත් අවුරුද්දේ 2026 අලුත් අවුරුද්දේ ඔබ හමුවට ආවා අලුත් වැඩක් අද කරන්න කියලා හිතාගෙන 2026 නව වසර සුබ නව වසරක් වේවා කියලා හැමෝටම මුලින් ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවාද අපේ රටේ අපේ මහ පොළොවේ ලැබෙන ඇස්පීන් ගහක් ගැන? ඇස්පීන් කියන ඖෂධය තියෙන පොඩි ගහක් ගැන. මේක සුවිශේෂී ශාකයක්. උතුරු ඇමරිකාව නිජබිම කරගත්ත ශාකයක්. අපේ රටේ අනාදි කාලයක් සිට අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරපු ශාකයක්. මේකට දිය තිප්පිලි කියලා කියනවා. මේ තියෙන්නේ ඒ ශාකය. දිය තිප්පිලි, දිය බුල, වතුර ගස් නමින් හඳුන්වනවා. තාපස බුල කියලා නමින් හඳුන්වනවා. මේ ශාකයට ඇස්පීන් ගහ කියලා නම් කරනවා. එපරමියා තල්දාදු කියන විද්‍යාත්මක නම මේ ශාකයට ලැබිලා තියෙනවා. ටෝයා කණ්ඩ කියලා සංස්කෘතික භාෂාවෙනුත් මේ ශාකය හඳුන්වනවා. බ්‍රැක්ටෝ ප්‍රැටිය කියලා ඉංග්‍රීසි නම් වලින් මේ ශාකය හඳුන්වනවා. අපි බලමු මේ ශාකය දැන් මොන වගේද කියලා. මේ ශාකය. දැන් ඔබට පේන්න තියෙන්නේ මේ දියතිප්පිලි ශාකයක්. මේ දියතිප්පිලි කියලා කියන්නේ මෙන්න වගේ පුෂ්ප මංජරියක් විදියට තමයි මේකේ පොඩ්ඩක් මේ මල් එන්නේ. මේ තියෙන මේ ශාකය මේ සමි රූපනාම ටිකක් තමයි දැන් ඔබට මේ පෙන්වන්නේ. ඔබට මතක ඇති ඉස්කෝලේ යන කාලේ පොඩි පරීක්ෂණයක් අපි මේ ගසින් කෙරුවා. මේක කුකුල් සයන් දාලා නිල් දාලා වතුර දාලා අපි උදේට බලනකොට මේකට මේ දිය වතුර ඇදගැනීමේ ප්‍රවණතාවය නිසා මෙම ශාකයට උඩ මේ ශාකයම නිල් පාට වෙලා තිබුණා. ඒක නිසා මේ ශාකයට ජලය වැඩිපුරම ඇදගන්න බව අපි නිරීක්ෂණය කරා ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන දවස්වල අපි ගොඩාක් මේක හිතන් හිටියේ අලු ලෑලිම කන්න මෙම ශාකය භාවිතා කරා කියලා. මේක අපි ගත්තොත් ආයුර්වේද පැත්තෙන් අපේ ශරීරයේ තියෙන ගුණ ගත්තොත් ඇස්ප්‍රින් කියන ඖෂධය මේකට අඟු වෙලා තියෙනවා. වගේම ආතරයිටිස් කියලා ගොඩාක් දෙනා පෙළෙන රෝගයට මෙම ශාකය ගොඩාක් රුකුලක් වෙනවා. ඇදුම, පීනස, හෙම්බිරිසාව අධික උණ තියෙන දවස් වලට මේ ශාකය මිරිකල් හරි ඉස්ම ටිකක් බිව්වොත් ගොඩාක් අඩු වෙනවා බව අපේ හෙළවෙදකමේ ආයුර්වේදේ සඳහන් වෙනවා. මේක ගොඩාක් දුරට අපේ මුතුන් මිත්තන් පාවිච්චි කරේ සම්බෝලයක් විදියට හදලා. නැත්නම් ව්‍යංජනයක් විදියට හදලා භාවිතා කරුවා. ආමාශයගත රෝග, වගකොඩු රෝග වලට උදනි සිදිවීමේ ආතරයිටිස් රෝගයට විශේෂයෙන් මෙම ශාකය ගොඩාක් දුරට උපකාරී වුණා. මොකුත් නොවුන් මේව ගැන මේකේ තියෙන ಗುಣ ගැන ඔවුන් ගොඩාක් දුරට දැනගෙන සිටියා. ඒක නිසා තමයි මේ ශාක භාවිතා කරන්න ගත්තේ. අපි අද පොඩි අලුත් වැඩක් කරමු. SL Green Tea වලින් අපි බලමු මොකද්ද වෙන්නේ මේ අලුත් වැඩේ කියලා. දැන් ආවේ මේ අපේ ගෙදර එක තැනක වැවිලා තියෙනවා දියතිප්පිලි. මේ තියෙන්නේ ටිකක් අපි ගොඩක් ගන්න ඕනේ. මේ වගේ කන්දක් උඩ මේ දියතිප්පිලි ටිකක් ඒකට ආරක්ෂිතයි. මොකද බිම තියෙන ඒවා ගන්න එපා. ගොඩක් අර සතුන් ඒවල පහයම මූත්‍රා එහෙම මුසු වෙලා තියෙන නිසා අපි දැන් පොඩ්ඩක් මෙතනින් කඩා ගමු. දියතිප්පිලි ටික අපි දැන් කඩා ගන්නවා. ටිකක් කඩා ගමු. මේක ඉතාමත් රසගුණ කෑමක්. අපේ මුදුන් මිත්තන් මේක බුලත් තිරට පාවිච්චි කරා. පහුගිය දවසක අපේ ආයතනයේ එක සහෝදරයෙක් මේක කාලා පෙන්නුවට පස්සේ තමයි මමත් දන්නේ මේක මෙච්චර වටින දෙයක් කියලා. පුංචි දවසට මමත් මේක ගලවලා වීසි කරලා දාලා තියෙනවා මේ වැඩක් නැති දෙයක් කියලා. පස්සේ තමයි මටත් තේරුනේ මේක ඇත්තටම ගුණදායක කෑමක් කියලා. ඒක නිසා තමයි අද අපි මේ පොඩි අලුත් වැඩක් කරන්න මේ හදන්නේ. SL Green Tea තුලින් අලුත් අවුරුද්දේ ඔයගලන්ට පෙන්වන්න. මේක හොඳට සෝද ගන්නවා ටැප් එකකට අල්ලලා. මොකද මේක මඩ ගතිය තියෙනවා. තබින මොන ගස් කොළන් වල තියෙන මේ දේවල් තියෙන්න පුළුවන්. මේ මඩ යන්න හොඳට මේක සෝද ගන්න ඕන. මේ වැලි ගතිය යන්න සෝද ගන්න ඕන. අපි සෝදගෙන බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. ඔලේ හදන්න ගන්නවා දෙහි ගන්නවා, තක්කාලි ගන්නවා, අවුමිරිස් ගන්නවා, රතු ලුණු ගන්නවා, කටු ලුණු ගන්නවා, බී ලුණු ගන්නවා. ඉතින් අරගෙන මෙතන දැන් අපි ඉස්සෙල්ලා මේක හොඳට ලියා ගන්න ඕන. තීනි කෑලි වලට මේක ලියා ගන්න ඕන. පොඩි පොඩි කෑලි වලට මේක කපා ගත්තාට පස්සේ තමයි ගොඩක් මේකේ මේ රස තියෙන්නේ. ගොඩක් හොඳට මික්ස් වෙන්නේ. මේක හොඳට කපා ගත්තාට පස්සේ 3-4 පාරක් හොඳට මේක අපි කපා ගන්න ඕන.
පොඩ සම්බෝලයක් හදනකොට අපි දන්නවා ඇති මොන සම්බෝල හැදුවත් අපි අර ඒක හොඳට රසට මේ කපා ගන්නවා. ඒක රස ගුණ වැඩි වෙන්නේ ගොඩක් හොඳට කෑලි කෑලි වලට කපා ගත්තට පස්සේ. නම් මේක කපා ගත්තා. දැන් අපි මේක දා ගන්න ඕන වෙනම භාජනයකට. වෙනම දා ගන්නවා. ඊට පස්සේ මේකට තක්කාලි ගෙඩිය අරගෙන කපලා පොඩි කෑලි ටිකක් හීනියට කපලා දා ගන්නවා තක්කාලි. ඔය තක්කාලින් ටිකක් අමුතු රසයක් වගේම ගුණයක් එනවා. තක්කාලි කියන්නේ පළතුරක් සමහර වෙලාවල් වලට. තක්කාලි හීනියට කපාගෙන මේකට දා ගන්නවා. ඊට පස්සේ අපි ගන්නවා රතු ලුණු. රතු ලුණු ටික කපා ගන්නවා. පොඩි කෑලි වලට කපා ගන්නවා. මොකද රතු ලුණු තමයි යොදුනාට පස්සේ පොඩ්ඩක් හෙම්බිරිසා ගතියට එම හොඳයි. කොටුකොළ සම්බෝල වලට රතු ලුණු දානවා. ඒක නිසා රතු ලුණු දා ගන්න ඕන. ගොඩක් දේවල්ට ගන්න ඖෂධයක් තමයි රතු ලුණු කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඊට පස්සේ මේ බී ලුණු ටික පොඩි රසයක් වැඩි වෙන්න අපි දා ගන්නවා. ඉතින් ඕන දෙයක් ගැසෙල් ග්‍රීන් ටී තුලින් අපිට කරන්න පුළුවන්. තව ඉස්සරහට ගොඩාක් දේවල් පෙන්නුව මේ අවු මිරිස් ටිකක් පොඩියට කපාගෙන මේකට දා ගන්නවා. ඉස්සරහට අලුත් අවුරුද්දේ ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට දෙන්න අපි ලෑස්ති. එහෙම වැඩි පැහැදිලි වෙනවා මේකට. අන්න පොඩ එනකොට පොඩ කරලා හොඳ මිරිස් හොඳ ගත්තා. දැන් අපි දෙහි ගෙඩිය අරගෙන කපා ගන්නවා. දෙහි පොඩ්ඩක් මේකට දා ගන්නවා. දෙහි ටිකක් මේකට දා ගන්න ඕනේ ඉස්ම ටික. මොකද දෙහි ටිකක් දැම්මම පස්සේ ටිකක් අර ගොඩාක් අර එම්බ්‍රිස් හදින ගතිය හොඳයි. දැන් දෙහි කියන්නේ ඖෂධයක්. මේක ටික රසකුත් වෙනවා. දැන් දානවා අපි හැම දෙයකටම දාන්න ඕන ලුණු කුඩු පොඩ්ඩකුත් මේකට දානවා. දාගෙන මේක හොඳට ටිකක් අතින් දැන් කවලම් කරගන්න ඕන. සම්බෝලයක් හදනවා වගේම හොඳට කවලම් කරගන්න ඕන පොඩ්ඩක්. මේක නිකනුත් ලුණු ටිකක් එහෙම දාලා ගන්න පුළුවන්. පොඩ්ඩක් අපි මේක දැන් අපේ මේ පොඩි දරුවෝ දෙන්න හොඳිනකුත් ඉන්න හින්දා ඒගොල්ලන්ට කන්න පුළුවන් විදිහට තමයි මේක මේ හැදුවේ. දැන් මේක අපි හදලා ඉවරයි. දැන් බලමු අපි මේක රස බලන්නේ කොහොමද කියලා. එහෙනම් අපි අද කිව්ව ඇස්ප්‍රින් ගහේ අපි හදාගත්ත සම්බෝලය රස බලන්නේ මේ ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලා මම පොඩ්ඩක් රස බලලා පෙන්නන්න. මේ විදිහට හදාගන්න චූටි දරුවෙක් ඉන්නවා හදලා දෙන්න. ඇත්තම ගුණ කෑමක්. මේක අපේ පරණ මුතුන් මිත්තන් අපේ සීයලා ආච්චිලා මේක හැදුවා. මට මතකයි ඒ දවස්වල සීයලා ආච්චිලා මේක අමු වෙනුත් කාලා පෙන්නනවා මේ බුලත් එක්ක. සීයා ආච්චි එක දවසක් මේක කෑවා. ඉතින් මම ඒ දවස්වල කෑවේ නෑ. පොඩ්ඩක් මට අර අබ්බිරි ගතිය එන නිසා දැන් මම මේක කාලා තියෙනවා. ඕගොන්ට මම කන හැටි පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි මේක පොඩ්ඩක් රස බලන්නේ. ඇත්තම රසයි කන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් අර පොඩි කපුරු ගතියක් වගේ එනවා. පොඩ්ඩක් ඒක හරියනවා. මේකත් ඒක කනකොට. ඇත්තම රස කෑමක් කන්න පුළුවන්. ඉතින් අපි අද වුණ දෙයක් අලුත් දෙයක් අද කරලා පෙන්නුවා. ඔව් අද අපි ඔබට වීඩියෝ එකක් ගෙනාවා. තව මේ වගේම වීඩියෝ වලින් අපි ඔබ හමු වෙන්න එන්න අපේ තව තියෙනවා ට්‍රැවලින් channel එකක්. ඒකත් subscribe කරන්න. අපිට උදව්වක් වශයෙන් අපිට මේකත් කරගෙන යන්න. අපල පහුගිය දවස් දැක්වූ සහයෝගයට බොහෝමත්ම ස්තුතියි. මේ වීඩියෝ එක මුල ඉඳන් බලලා ලයික් කරලා ෂෙයා කරන්න. තව කෙනෙකුට මේ දැනුම ගන්න. ඔබත් මේ වතුර ගහ, දියතිප්පලි ගහ, ස්පීන් ගහ ගැන දන්නවනම් තව විස්තර ටික අපිට කියන්න. ගිහිල්ලා එන්නම් ආපු දවසක හමු වෙමු. නිරෝගීමත් දිව්‍යක් අයුබෝවන්.